මෙන්න මේ වගේ මේ බොන්න කිසිම දෙයකට ගන්න බෑ. තෝදන්න නම් ගන්න පුළුවන්. මේ දුලු කන්දේ වැද්දා. දැන් පැයක් විතර ඇවිදලා කැලේ ඇතුලේ අතරමං වෙලා මේ ඉතින් ඔන්න අපි අද යන්නේ දොළුකන්ද හයික් එක. ඉතින් අපි ගමනෙන් මම හිතන්නේ 100ට 10ක් විතර තාම ඇවිල්ලා තියෙන්නේ. ආයිබෝන් ඔන්න අපේ සුපුරුදු ට්‍රැවල් කරන සාගයෝ දෙන්නත් එක්ක යනවා. ප්‍රදීප් ඉන්නවා. ඊට පස්සේ මේ ඉස්සරහින් යනවා මදුරමල්ලි. ඉතින් අපි මේ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකෙන් මඩගල්ල බස් එක නැග්ගා. මඩගල්ල බස් එකකින් ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් කොච්චරක් ආවද? විනාඩි 40ක් විතර ආවා. ඇවිල්ලා ඊට පස්සේ අපි බැස්සේ මේ ගොඩගාල හන්දියේ. ගොඩගාල හන්දියෙන් බැහැලා එතන තියෙන වෙලමැදින් පාරේ තමයි මේ මොකද්ද පන්සලේ නම? රන්කිරිමඩ රජමහ විහාරේ ගාව අයිනෙම පාරේ පන්සලේ දකුණු අත පැත්තෙන් උඩට තමයි නගින්න පටන් ගන්න ඕනේ. බෝගහක් තියෙනවා. ඒ බෝගහ ගාවින් දකුණු පැත්තෙන් ගල්පඩි තෙල් දිගේ ඉහළට යන්න ඕනේ. කවුරු හරි ගමේ කෙනෙක් හරි කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් පාර අහගන්න. මොකද ඔය පොල්ලත් හරියෙන් පාර වර්ධින්න පුළුවන්. ඉදා හරිය පාර තියෙනවා. පොල්ලත් හරියෙන් තමයි අනිවාර්යයෙන්ම පාර අහගන්න ඕනේ. කොස් ගහක් හම්බ වෙනවා. කොස් ගහ ගාවින් වමට ඊතලයක් තිබ්බේ. ඉතින් තමයි දැන් අපි ඉස්සරහට යන්නේ. උඩට යන්න වැඩි නේ. මුන්නේ කොහමද? කොහොමද සද්දේ? Udah. Ini. Amin මේ හරි දැන් කොහොමද දිනනවා මගේ දැන්. ඔය තෙන්ටලාව. මම මෙහෙට දන්නේ නේ. දෙන්න දැන් ගන්න. ඈ? කොහමද? කොහොමද ගියේ? බලන්න. පැත්තේ පටියක් දෙන්න. අර පැත්තේ බලන්න ගස් වල මේව ගහලා තියෙනවද කියලා. අනේ උඹ. අර හරි shopping bag තියෙන කට ගාල්නේ. දැන් සිග්නල් දිනවද දන්නේ නැහැ. ආ සිග්නල් දින හොඳට. සිග්නල් එකපාරටම තිබිලා එකපාරටම නැති වුණා. නෑව සිග්නල් ඔන්න ඉතින් අපි මේ පාර බෙදෙන තැනින් දකුණු අත පැත්තට ආවා. දකුණු අත පැත්තට එනකොට ඔන්න මේ විදිහට අපිට මෙතනින් ලස්සන view එකක් තියෙනවා. මෙතන නෙමෙයි අපි යන්නේ. මම හිතන්නේ එහා පැත්තට.
ඉතින් මේ අපි ඉඳපු තැන ඉඳන් මේ වම් අත පැත්තට මේ ගලේ තියෙන මේ ඊතලය මේ මෙදි උතනින් ඉස්සරහට තමයි යන්න ඕනේ. මෙතන නෙවෙයි නේ. ඔතනින්ද යන්නේද? ඔය වඳුරෙක් නෙවෙයි ඔය. වෙලාවේ නෑ නේ. ඊට ටිකක් ලොකුයි. බලපන් අරුන් ඊතල මේ පැත්තට ගහලා. මේ දින ඊතලේ. ඈ ඊතලයක් නම් ගහලා තියෙනවා මේ අර පාරත් මේකට දැන්න සෙට් වෙන්නේ නේ මේ පල්ලෙහාට වහින්නේ නේ. මේ අර පාර සෙට් වෙන්නේ මෙතෙන්ට. ඔන්න අන්තිමේ අපි දොළුකන්ද මුදුනටම ආවා. එන්නන්න. මාවට යන්නේ. පැදුරු తీරුවා. ඕ යාවේදී බම්බෝගෙන. අපේ මේ ඉන්ටෙක් මෙතන ගන්න දෙන්නේ. රෑට උලංග නෑ මචං මේකේ. නෑ. රෑට උලංග. යකෝ රෑට තමයි උලංග වැඩිම මේකේ යකෝ. ඉතින් ඔන්න අපි දැන් ඉන්නේ ගුහාවේනේ. මේ ගුහාවේ උලුන්ට ඕන රෑට අවදෙන් ගන්න පුළුවන්. මේ ගුහාවට මේ වෙලාවට ඡායේ උලංග රෑ වෙනකොට පිටත් කරා. ඉතින් මෙතනින් පල්ලෙහාට ඉතින් දැනි ප්‍රපාතයක් ආයි වෙනවා. කෑලිවත් යන වෙලාව හදලා තියෙනවා. අපි දැන් මේ ඉන්න ස්ථානයේ භාවනා යෝගී ස්වාමින් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා කලකට ඉහළදී. දොළුකන්ද ගැන කියවෙන පුරාවෘත්ත රාශියක් තියෙනවා. එකකින් කියවෙන්නේ මේක බුද්ධදාස රජතුමාගේ ඖෂධ උයන කියලා. ඉතින් අනික් කතාව තමයි රාම රාවණ යුද්ධ වෙලාවේ රාමට වෙච්ච තුවාලයක් සුව කරන්න හනුමාන් විසින් හිමාලයෙන් ගෙනාපු ඖෂධ කන්දකින් කොටසක් තමයි මේ දොළුකන්ද කියලා කියන්නේ. අපි දැන් එනකොටත් සෑහෙන පෞරාණික ස්ථාන, පුරාවිද්‍යා ස්ථාන අපිට හම්බුණා. ඒවා අපි ඉතින් වීඩියෝ කරේ නෑ ජනගත කරන්න නැති නිසා. මොකද මේවා සමාජගත කරලා මිනිස්සු දැකලා මේවා විනාශ වෙන්න පුළුවන්.
ඒ නිසා ඒවා ඒ ස්ථානවලම හැංගිලා තියෙන තරමටම තමයි හොඳ. ඔන්න අපි මේ උඩ වතුර නැහැ සෑහෙන දුරක් ආව වතුර හොයාගෙන මේ අන්තිමට හම්බුනේ මෙන්න මේ වගේ කළු පාට වතුර තියෙන පොකුණක්. ඔය තියෙන ඕගේ වතුර මේ පාවිච්චි කරන්න බෑ. කළු පාටයි. මේ දිනේ පිරෙව්වම මෙන්න මේ වගේ මේ බොන්න කිසිම දෙයකට ගන්න බෑ. අත හොදන්න නම් ගන්න පුළුවන්. මේ ඉතින් අපි වතුර බෝතල් දෙකක් පුරව ගත්තා. ලස්සනයි උතන නේ. පස්සේ මේ වැට ගිය පන්දු. මේ හරිත් වතුර තියෙන්නේ නැති නේ මේ. ඔව්. පුළුවන් නේ. බෑද? මෙන්න මෙතන නේද? ඉතින් මේ තමයි අපි කැලේ අතරමං වෙච්ච වෙලාවේ මගේ කැමරාවේ වීඩියෝ ගත වෙච්ච දර්ශන. ඉතින් වීඩියෝ වෙච්ච සමහර දර්ශන අපේ මේ රටේ මේ පෞරාණික වස්තු වල ආරක්ෂාව සඳහා මම මේ වීඩියෝ එකට එකතු කරන්නේ නැහැ. මම දැන් සීක්‍රට් පොන්ඩ් හොයන් ගියා. ඔතන උඩ ගාලා නගින්න පුළුවන් වුණොත් හොඳයි. ඔය කියන්නේ මෙතන නැගතර ගල්තලාවට කියලා. මොකද්ද දන්නේ නැහැ ඕක. කොහේ තලාවක්ද දන්නේ නැහැ. ඉතින් මේ අපි කැලේ වතුර හොයන්න ගිහිල්ලා අතරමං වෙච්ච වෙලාව. මං හිතන්නේ අපි සෑහෙන පැයකට වැඩි ප්‍රමාණයක් වෙලාවක් අතරමං වුණා. ඉතින් ඕගොල්ලොත් නොදැන හෝ තනියෙන් කිසි කෙනෙක් මේ කැලේට ඇතුල් වෙන්න එපා වතුර හොයන්න. මොකද අතරමං වෙන්න තියෙන ප්‍රතිශතය සෑහෙන වැඩි. ගොඩක් කට්ටිය කිව්වා මේකේ තුවක්කු බැඳලා තියෙනවා කියලා. ඒ නිසා මේ කැලේ යන්න එපා. සෑහෙන අභිරහස් තියෙන කැලයක්. ඒ වගේම අපි සෑහෙන ප්‍රසිද්ධ කරන්න ඕන නැති දේවල් මේ කැලේ ඇතුලේ දැක්කා. කොහෙද මේ? ආ. අර මොකද්ද? අරකද නෑනේ. අපි පැයක් විතර ඇවිදින්න නැති නේ. ඉතින් ඔන්න අපි ගියා මේ සීක්‍රට් පොන්ඩ් එක හොයාගෙන. හැබැයි හම්බුනේ නැහැ සීක්‍රට් පොන්ඩ් එකක්. ඒක සීක්‍රට් පොන්ඩ් එකක්ම තමයි. මේ කොහෙද? ඔන්න දැන් පැයක් විතර ඇවිදලා කැලේ ඇතුලේ අතරමං වෙලා මේ ඔන්න දැන් තමයි හරි පාරට ආවේ. දැන් තමයි පොඩ්ඩක් මේ ආයිනක ඔන්න සීක්‍රට් පොන්ඩ්. නගර යන්න එපා. ඔව්.
අම්මට පිරිසිදු වතුර හොඳේ. පිරිසිදුනේ. අපරාධ අර බෝතල් ටිකක් තරන් ගෙන තිබ්බේ. බෝතල් තිබ්බනේ. ඔව්. ආයෙමු. මූණෝ දාන්න තිබ්බ. හෙට දෙයටයි. මෙහෙම කරමු. හරි දැන් බොන්න ඇතිනේ. ඕක උයන්න තියාගනි. ඕක උයන්න තියාගනි. හොදගෙන. හෙට උදේ ආයෙ මූණ හොදන්න එනවනේ. ඔව්. මෙහෙම කරමු. දැන් හොදලා ඔක්කොම කරලා වල පිරිසිදු කරලා යන්න. ඔය කොළ රොට්ටු ටික අයින් කරලා යන්න. ඊ ටික අයින් කරොත් මචං බොර වෙනවා. ඉතින් උදේට පෑදෙනවනේ. නේ කොළ ටික අයින් කරොත් දැන් බොර වෙන්නේ. දැන් නෙමෙයි අපි හොදගෙන කරගෙන. මේ ඉන්නේ මේ දොළු කන්දේ වැද්දා. අයියා අපිට පොඩ්ඩක් කියන්නකෝ වැඩි භාෂාවෙන් මොනවා හරි. රෑවෙලා කියන්න. අපි හවස ටෙන්ට් එක ගහන්න ගත්තේ මෙතන. ගොඩක් අය කියලා දිනවා මෙතන හුළඟ නිසා ටෙන්ට් එක ගහන්න බෑ කියලා. මේ ඉතින් අපි බැලුවා පොඩ්ඩක්. නිකන් චෙක් කරලා කොහොමද මෙතන හුළං තත්ත්වයේ ටෙන්ට් එක ගහන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තට මෙතන ටෙන්ට් එක ගහන්න බැරි වුණා. ඒක නිසා අපි ටෙන්ට් එක අරන් ගිහිල්ලා කේව් එක පිටිපස්සේ තියෙන කැලේ තමයි ටෙන්ට් එක ගහලා තිබ්බේ. මේ කරි එක අපි මෙහෙම තියාගන්න. දැන්ට. මොකද? ඕක පිටාට දාපන් හොදලා. ටිකක් නිවෙන්න ඇරලා. ඔව් මොනවගේ ඇයිද? ඔන්න ඉතින් අපි රෑ කෑම හදනවා. ඔන්න ප්‍රදිය තමයි රෑ කෑම හදන්නේ. මොනවද මචං ඔය හදන්නේ? මම ලයිටින්. ඔව්. මෙයා ලයිටින් මේ මොනවද මචං ඔය හදන්නේ? සැමන් කරි එක. අම්මා සුවඳ. සැමන් කරි. මේ වගේ සැමන් කරියක් කන්න කාගාවට දෙන්න ඕනේ. කාගාවට දෙන්න ඕනේ. මෙන්න මෙයා. ප්‍රදීප් මල්ලි. කොහෙද? ගම කොහෙද මචං? මේ අගලවත්තේ ප්‍රදීප් කියන්නේ මෙයා තමයි හොඳේ. සැමන් නම් ප්‍රදීප්. ඔන්න අපි මෙතන ටෙන්ට් එක ගැහුවා. ඔක අන්තිමට නෙවෙයි දාන්නේ. මේ අපිට හැබැයි තව කට්ටියක් ඉන්නවා සෙට් එක. ඔන්න ප්‍රදියාගේ සැමන් කරිය. ඔන්න අපේ දොළු කන්දේ කැම්පින් නයිට් එක. ප්‍රදියා හදපු මේ සීනි සම්බෝල තියෙනවා. ගෙදරින් ගෙන ආපු ප්‍රදියා හදපු මොන සැමන් එක. සැමන් එක අයියෝ ට්‍රැක්. අපේ වයිෆ් හදපු සීනි සම්බෝල එක තියෙනවා. මේ ඊට පස්සේ සැන්ඩ්විච් පාන් තියෙනවා. දැන්ට ඊට පස්සේ මధుර මල්ලි ඉන්නවා. වීඩියෝ කරන්න ප්‍රදියා. පොඩ්ඩක් මේ පැත්ත බලලා hina වෙන්න. එහෙනම් මචං අපි රෑ කෑම ගමුනේ. කතාවේ කතානායක මිස්ටර් ලහිරු. ඔව්. ඔන්න අපේ කුක් ප්‍රදියා. මෙදින ප්‍රදියාගේ සැමන් එක. දැන් අපි එහෙනම් රස බලමුනේ. කමුනේ. Cheers macam. Kamu cheers. මටද? මට මේක දුන්නේ මොනේ? වෙනස්කම්. සුබ මොහොතින් මෙම අවස්ථාවේදී අපේ කූඩාරමේ තොර යුද්ධ කරනු ලබනවා මිස්ටර් ප්‍රදීප් විසින්. දොළු කන්දේ උඩ දැන් ඉත පායන්නයි සූදානම් වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් ඔන්න ඉතින් නැගෙන දර්ශනේ ලස්සනට බලන්න පුළුවන් තැන තමයි නතන ගල උඩ. ඊයේ ගල උඩට ගිහිල්ලා බලමු. ඉර පායන සුන්දර දර්ශනය කොහොමද කියලා.
ඔන්න දොළුකන්ද මුදුනෙන් මේ විදිහට ඉර නැගගෙන එන දර්ශනය අපිට මේ පැත්තෙන් පේනවා. මේ දර්ශනය. දැන් වෙලාව දී 7යි. උදේ සාමාන්‍යයෙන් 6:45 වගේ වෙනකොට ඉර නැගගෙන එනවා. මේ දැන් අර වැහි වලාකුළු මීදුම නිසා ගොඩක්ම මේ තාම ඉර මේ පැත්තෙන් නැගගෙන ඉන්නේ. මේ දර්ශනේ තව ටිකක් වෙලා යනකොට තමයි ලස්සන වෙන්නේ. පාට වෙලා. පායන් එන්නේ නේ. සම්පූර්ණ මීදුමෙන් වැහුන් නැතුණත් ඔය ඉස්සරහා සාමාන්‍ය විදිහට අපිට මේ වගේ මීදුමක් බලා ගන්න පුළුවන්. ඔන්න මේ තියෙන්නේ මේ අපි ඉඳපු ගිරෑ ඉඳපු කුඩාරම. ඉතින් අපිට එහා පැත්තෙන් තව කට්ටියක් හිටියා. දැන් අපි යන්නේ උදේ කෑම හදාගන්න. මේ මෙන්න මෙයා ගිරෑ ඉදිනකම් අපි ගානම හිටියේ. හැමදාම යන කොහේ හරි තැනක ඉන්න මේ වගේ එක්කෙනෙක්. නේ සුන්දර දොළුකන්ද මුදුනට සමුදීලා ඉතින් අපි පල්ලෙහාට බහින්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි මේ ආපු පාරෙන් පල්ලෙහාටනේ බහින්න ඕනේ. මේ යාර හමුදුම සෙට් එකේ ඔය හැරියනේ. අල්පිය පොකුණ බලන්න ගියදී හැකියි නෑ නෑ. වැඩිනේ යන අපි උඩහට ගිය පාරක. එතනනේ. මෙවැනි තවත් සුන්දර ඉසව්වකින් සුන්දර කඳු මුදුනකින් සුන්දර වනාන්තරයකින් හමුවන බලාපොරොත්තුවෙන් ඉතින් මගේ ට්‍රැවල් කරන සියලුම ට්‍රැවලර්ස්ලා ඔගොල්ලොන්ට සුබ දවසක්.